හරි ළමයි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අපි අද විශේෂ දවසක් ළමයි මොකද ඕගොල්ලොන්ගේ 2027 එක්සෑම් එකේ 27 ලියන ළමයි වෙනුවෙන් අලුතෙන්ම පටන් ගන්න ක්ලාස් එකක් තමයි මේක. එතකොට මේකේ ක්ලාස් එක ගැන කිව්වොත් අපි වැඩේට යන්න කලින් මේ පන්තියේ අරමුණ සහ මේ පන්තියේ කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මේකෙදි ප්ලෑන් කරලා තියෙනවා පුතා මම ඔයාලගේ 4 වෙනි පාඩමේ ඉඳන් පටන් ගන්න. 12 වසරේ 4 වෙනි පාඩමෙන් ඉඳන් ඕගොල්ලෝගේ පටන් ගන්න. මොකද මේ වෙද්දී ඕගොල්ලෝ අවුරුද්දක් ගිහිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝගේ කාලයෙන් අවුරුද්දක් ඔයාලගේ A level කාලයෙන් මේ වෙද්දී ඔයාලා අවුරුද්දක් ඉවර කරලා තියෙන්නේ. අවුරුද්දකට ආසන්න කාලයක් ඉවර කරලා තියෙන්නේ. ඔයාලා 2028 අගෝස්තු එක්සෑම් ලියනවා නම් දැන් යන්නේ අපි ජූනි වල ඉන්නේ. එතකොට ජූලි අගෝස්තු මාස දෙකයි අගෝස්තු ගණන් ගන්න බෑ එක්සෑම් ලියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ අවුරුද්දකට මාසයක් අඩු කාලයක් වගේ මේ වෙද්දී ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා සමහර ඔයාලා මේ වෙද්දී මේ පාඩම පටන්ගෙන ඇති සමහර වෙලාවට තාම නැතුව ඇති. ඒක කෙසේ වෙතත් මේ ක්ලාස් එක පටන් ගන්නේ ඔයාලගේ 4 වෙනි පාඩමේ ඉඳන්. එතකොට ඔයාලට හිතේ සමහර වෙලාවට මුල් පාඩම් ටිකට මොකද්ද වෙන්නේ කියලා. ඒක ගැන බය වෙන්න එපා. ඒක අපි පස්සට යද්දී තව දවසක් හරි දාගෙන එහෙම නැත්නම් මේ කාලය අතරතුර ඒ පාඩම් ටිකත් ඕගොල්ලොන්ට ආවරණය කරනවා. පැහැදිලිද? ඒ පාඩම් ටිකත් ඕගොල්ලොන්ට මේකෙදී ආවරණය කරනවා. මේකේ ප්‍රධාන අරමුණ තමයි ඕගොල්ලොන්ගේ විෂය නිර්දේශය ඊළඟ අවුරුද්දේ එහෙම නැත්නම් 2027 මැයි වෙද්දී ඉවර කරන්න. මැයි ජූනි උපරිම මැයි වෙද්දී ඉවර කරන්න. උපරිම වුණොත් ජූනි වෙද්දීයි. ජූනි වලට කලින් මැයි වෙද්දිවත් අප්‍රේල් මැයි වෙද්දී ඉවර කරන්න තමයි ප්ලෑන් එක. ඒ කියන්නේ ඔයාලට භාගයට උගන්වලාවත් එහෙම නෙවෙයි. අප්‍රේල් මැයි වෙද්දී ඕගොල්ලොන්ගේ සිලබස් එක ඕගොල්ලන්ට උගන්වන්න තියෙන කොටස් ටික සම්පූර්ණයෙන්ම තියරි කොටස් ටික ආවරණය කරනවා. අප්‍රේල් අවසානයේ එහෙම නැත්නම් මැයි වෙද්දී ඒ කාලේ මැයි වෙද්දී වගේ අපිට පුළුවන් ඉවර කරන්න සම්පූර්ණ විෂය නිර්දේශ. ඕගොල්ලෝගේ තියරි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? මේකේ ප්ලෑන් එක ඒකයි. එතකොට විභාගෙට ඕගොල්ලන්ට අගෝස්තුවේ තියෙන්නේ. එතකොට මාස දෙකමාරක වගේ කාලයක් ඕගොල්ලොන්ට පුළුවන් සම්පූර්ණ පේපර් වලට උත්තර ලියන්න. නැත්තම් දැන් වෙන්නේ ළමයි ඕගොල්ලෝ අගෝස්තු එක්සෑම් ලියනකොට ජූලි වෙනකනුත් මොකද කරන්නේ? ජූලි වලත් ඔයාලා තියරි ඉගෙන ගන්න. එතකොට ඔයාලට ෆුල් පේපර්ස් ලියන්න කාලය මදි. ඒ වගේම අවසාන ටිකේ ඉක්මනට ගොඩක් දවස් දාගෙන එහෙම නැත්නම් ගොඩක් වෙලාවල් දාගෙන තියරි සාකච්ඡා කරනවා එක දවසෙන් දෙකකින්. එක පාඩමක් ඉවර කරනවා එක දවසින් දෙකකින්. එහෙම නෙවෙයි මේක පිළිවෙලට ලස්සනට මෙන්න මේ මුලයි ධම්ම කියන්නේ 4 වෙනි පාඩමෙන් ඉඳන් පටන් ගන්නවා. අපි මුල් කොටස් ටිකත් ඔයගොල්ලෝ මුල් පාඩම් තුනත් රිවිෂන් එකක් විදිහට කවර් කරලා දෙනවා. ඒ කියන්නේ විභාගයට අවශ්‍ය සම්පූර්ණයෙන්ම තියරි මුල ඉඳන්ම යන්නේ නැහැ. රිවිෂන් එකක් විදිහට ඕගොල්ලන්ට කවර් කරලා දෙනවා ඒ පාඩම් තුන. පැහැදිලිද? තුර ඒ පාඩම් තුන එතනින් රිවිෂන් එකක් විදිහට කවර් වෙනවා. එතනින් එහාට ඕගොල්ලන්ට තියෙන පාඩම් ටික 4 වෙනි පාඩමේ ඉඳන් ලස්සනට පැහැදිලිව අපි කරගෙන යනවා. පැහැදිලිද? ඕගොල්ලන්ට පළවෙනි නිබන්ධනය දාලා තියෙනවා මම ගෲප් එකට. ඒක print out එකක් ගන්න කියලා තියෙනවා. ඔයාලට මේ මාසයක් ඇතුළත එහෙම නැත්නම් ওই නිබන්ධනය ඉවර වෙනකම් මේ පන්තියට ජොයින් වෙලා බලන්න පුළුවන් කොහොමද මේකේ වැඩසටහන වෙන්නේ කියලා. පැහැදිලිද? ඊළඟ කාරණේ තමයි ඕගොල්ලන්ට තියරි විතරක් නෙවෙයි උගන්වන්නේ මේ පන්තියේ. තියරි විතරක් උගන්වලා විභාගෙට හුරු වෙන්න බෑනේ අපිට. තියරි විතරක් ඉගෙන ගත්තා කියලා ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. නේ? MCQ පේපර් එක කරන්න බෑ. ඒ නිසා අපි හැම පාඩමක්ම අවසානයේ අවුරුදු 10කට වැඩි කාලයක පාස් පේපර් සාකච්ඡා කරන ඕගොල්ලොත් එක්ක. පාඩමක් ඉවර වුණ ගමන්ම ඊළඟ පාඩමට යන්න කලින් ඕගොල්ලොත් එක්ක කතා කරනවා අවුරුදු 10කට වැඩියෙන්. දැනට 10ක් කියලා මතක තියාගන්න. ඕගොල්ලොන්ට 10කට වඩා වැඩියෙන් අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. පාඩමක් අවසානයේ 10කට වඩා වැඩියෙන්. එතකොට පරණ සිලබස් එහෙම කතා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒවා අපි අයින් කරනවා. ඒ පාස් පේපර්ස් වල පරණ ගන්න බැරි ඔයාලට අදාළ නැති දේවල් කොටස් ටික අයින් කරලා ඔයගොල්ලොන්ට ගැළපෙන කොටස් ටික දාලා අවුරුදු 10කට වඩා වැඩි පාස් පේපර්ස් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා එක පාඩමක. MCQ ඇතුළුව රචනා ප්‍රශ්න වලට හුරු වෙන්න ඔයාලත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දැන් පටන් ගන්න 4 වෙනි පාඩමෙන්. 4 වෙනි පාඩම ඉවර වුණාම ඕගොල්ලොන්ට දානවා. 4 වෙනි පාඩම ඉවර වෙන දවස වෙනකොට ඕගොල්ලොන්ට
දානවා පාස් පේපර්ස් වලින් අරගත්ත අවුරුදු 10කට වඩා වැඩි කාලයක මේ පාඩමට අදාළ ප්‍රශ්න ටික අපි දානවා ඔයගොල්ලන්ට. ටියුට් එකක් විදියට හදලා ඔයගොල්ලන්ට දානවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒක කරන්න. සති දෙකක වගේ කාලයක් දෙනවා ඒක කරන්න. සති දෙකක් වගේ කාලයක් දෙනවා. එතකොට මේ පාඩමේ අවසාන අදියරේදී තමයි මේක දාන්නේ. එතකොට ඔයාලට පාඩම ඉවර වෙනකොට ඒක හම්බෙලා මුල් ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන පාඩම ඉවරලා සති දෙකක් විතර යනකොට ඔයගොල්ලන්ට මේකට සම්පූර්ණයෙන් උත්තර ලියන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒ අතරතුර අපි ඊළඟ පාඩම යනවා. එතකොට ඔයාලා කරලා ඉවර වෙච්ච ගමන්ම නැත්තම් පාඩම ඉවරෙච්ච ගමන් අදාළ අනිත් පවදා කරන්න බෑනේ. ඒකට ඔයාලට කාලයක් නැහැනේ. ඔයාලා ඒක කරන්න ඔයාලට කාලයක් දෙනවා සතියක් හෝ සති දෙකක කාලයක් දෙනවා මේ ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ අපි දවසක් දාගෙන හෝ දෙකක් දාගෙන ඒක සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මේ පන්ති යන අතරතුර ඕගොල්ලොන්ට අමතරව තව දවසක් හෝ දෙකක් දාගෙන ඒක සාකච්ඡා කරනවා. එහෙම පාඩමක් ඉවර වුණාට පස්සේ ඔයාලට හැම පාඩමකින්ම අවුරුදු 10කට වඩා වැඩි කාලයක පාස් පේපර්ස් සාකච්ඡා කරනවා MCQ එකම. ඒ අතරතුර ඔයගොල්ලොන්ට දැන් ඊළඟ පාඩමට ගියාම ඊළඟ පාඩමෙන් අපි කරන්නේ. එතකොට කලින් කරපු පාඩම අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අමතක නොවෙන්න පාඩමෙන් පාඩමට එකතු කරලා ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒවා අපි පන්තිචා කරනවා. එතකොට ඔයාලා විභාගේ කිට්ටු වෙනකොට නොදැනුවත්වම හැම පාඩමකම අවුරුදු 10කට වඩා වැඩි ප්‍රමාණයක් පාස් පේපර්ස් කරලා තියෙනවා. ඊට අමතරව ඔයා හැමදාම පේපර්ස් කරන ගමන් මොකද කරන්නේ? පාඩනුත් ඔයා කරන්න ඕනේ. පාඩම් පේපර්ස් විතරක් කරලා හරියන්නේ නැහනේ. ඔයා පාඩනුත් කරන්න ඕන. ඒ අතරතුර ඔයා මොනවද කරන්නේ? පේපර්ස් කරනවා. රචනා ප්‍රශ්න ලියන්න ඔයා ටිකෙන් ටික හුරු වෙනවා. නේ? අවසාන මාස දෙකේ වෙනම කාලයක් තියෙනවා ඔයාලට ෆුල් පේපර්ස් ලියන්න. මම මේ කතා කරන්නේ මේ අවසාන මාස දෙකේ කරන වැඩ ටික නෙවෙයි. ඔයාලගේ තියරි ඉගෙන ගන්න ගමන්ම ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න අවස්ථාව හදලා දෙනවා. ඒවා අපි පන්තියේ සාකච්ඡා කරනවා. දවස් ගණන් දාගෙන එහෙම බොරුවට කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? දවස් ගණන් අපි දාන්න අවශ්‍යතාවයක් වුණොත් දාමු. දවසක් දාලා ඔයාලට තියරි එක පාඩමකින් ඉවර කරා එක දවසෙන් තියරියක් පාඩමක් ඉවර කරා කියලා ඔයගොල්ලෝ ගොළුවට යන්නේ නැහැ. මේක අපි පැය 3-4 වගේ දාගෙන ලස්සනට වැඩේ කරගෙන යන්න. එතකොට ඔයා නොදැනුවත්ම ඔයාගේ අප්‍රේල් විතර වෙනකොට 2027 අප්‍රේල් මැයි විතර වෙනකොට ඔයා නොදැනුවත්ම මේ විෂයත් එක්ක ඔයා ඒකාබද්ධ වෙලා ඉන්නේ. මොකද ඇයි ඔයා පාඩම් කරනවා එක පැත්තකින් ඔයා පාඩම් කරනවා එක පැත්තකින් අපි පන්ති කරන් යනවා අනිත් පැත්තෙන් ඔයා පේපර්ස් වලට උත්තර ලියනවා ඒවා අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඔයා නොදැනුවත්වම විභාගෙට රෙඩි වෙලා. එතකොට අපිට තියෙන්නේ විශේෂ නිර්දේශ ඉවර කරගන්න ෆුල් පේපර්ස් ටික සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. ෆුල් පේපර්ස් සම්පූර්ණයෙන්ම කතා කරන්න. ඒතර ඔයාලට මොඩල් පේපර් කතා කරනවා. ඔය යන අතරතුර ඔයාලට අමතර කෙටි පේපර් ටර්ම් ටෙස්ට් ඔයාලගේ ලකුණු ඔයාලා ඉන්න මට්ටම පරීක්ෂා කරගන්න තව එක එක පේපර්ස් අපි කරනවා. කාලේ මැනේජ් කරගෙන ඒවා අපි කරනවා. හැදිද? මේක තමයි මේකේ වැඩපිළිවෙල. ඔයාලට ඉස්සෙල්ලාම කියන්න බෑ වැඩපිළිවෙල මොකක්ද කියලා. නැත්නම් ඔයාලා දන්නේ නැහැ. මේකට ජොයින් වෙන්න කැමති නැහැ. සමහරලාට මේක මග නවතීද? එහෙම වෙන්නේ නැහැ. ඔයාලට එතකොට මේක ඔන්ලයින් කරන්නේ රෙකෝඩින් එකත් හම්බ වෙනවා. එහෙම කියලා ලයිව් ක්ලාස් එකට එන්නේ නැතුව ඉන්න බෑ. ලයිව් ක්ලාස් එකට අනිවාර්යයෙන්ම එන්න ඕන. එතකොට රෙකෝඩින් දෙන එකේ බලාපොරොත්තුව තමයි ඔයාලට යම් කිසි දෙයක් පන්තියේ ඒ වෙලාවේ නොතේරුණොත් ගානක් හදන එකක් නොතේරුණොත් කියන තේරුණා මදි වගේ කියලා හිතන්න. එතකොට ඔයාට නැවත ඒක බලලා ඒක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ වෙලෙම මැසේජ් එකක් දාන්න පුළුවන්. එතකොට මට නැවත ඒ කොටස ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්. හරිද? මේක එතකොට මෙන්න මේ වගේ වැඩපිළිවෙලක්. පැහැදිලිද? ඒකනේ දිනර ගමන කියලා දාලා තියෙන්නේ. ඔයා මේ වැඩපිළිවෙලේ දිගටම රැඳිලා හිටියොත් කියන විදිහට වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගෙන ගියොත් අවසානයේ වෙද්දී ඔයාට වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. ඔයා පේපර්ස් වලට උත්තර ලියන්න අමුතුවෙන් දඟලන්න ඕනත් නැහැ. MCQ අමාරුයි කියලා අමුතුවෙන් දඟලන්න ඕනත් නැහැ. මොකද ඔයා අද ඉඳන් මේ පන්තියට ජොයින් වුණොත් එහෙම ඔයාට මේ ටික පිළිවෙලට ලස්සන. ඉස්සල්ලාම ඔයාට අමාරුයි. සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙයි. එහෙම අතහරින්නේ නැහැ. අපි පියවරෙන් පියවර යනකොට ඔයාලටම හිතා ගන්න බැරි වෙයි ඔයාලගේ මට්ටම. පැහැදිලිද? ඔයාලටම හිතා ගන්න බැරි වෙයි ඔයාලා ඉන්න මට්ටම කොහොමද කියලා. හරිද? එතකොට ඔයාලට කාලෙත් ඉතිරි කරගන්න පුළුවන්.
රාත්‍රී වෙලාවේ තමයි පන්තිය කරන්නේ. පැහැදිලිද? රාත්‍රී වෙලාවේ පන්තිය කරන්නේ අපි 7:30ට පටන්ගෙන 10 මාර විතර වෙනකම් කරනවා. එතකොට පැය 3ක් විතර කාලයක්නේ. හරිද? එතකොට මේකෙදි අර අනවශ්‍ය කතා අනම්බනම් ඒව නැහැ. කෙලින්ම ඕගොල්ලොන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව අද විතරයි මෙහෙම කතා කරන්නේ. කාලය නාස්ති කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔයාලට විෂය නිර්දේශය සහ ඔයාලගේ ගැටලුත් එක්ක තමයි එහෙම නැත්නම් අපි විභාගෙට වැඩපිළිවෙලට සූදානම් වෙන දේවල් විතරයි මේකේ අපි කතා කරන්නේ. පැහැදිලිද? ඔයාලගේ කාලය නාස්ති කරලා පැය 2-3 නිකන් කාලය ගන්නෙ නෑ මේක. ඒක කියන්න ඕනේ මුලින්ම. හරිද? එතකොට මේ දෙන වැඩ ටික හරියට ඔයගොල්ලන්ට කරන්න වෙනවා. එහෙම නැතුව ඔයාලා විභාගයක් පාස් වෙන්න බෑ. හරිද? එතකොට මතක තියාගන්න මේ විභාගයක් පාස් වෙන්න අවසාන මාස දෙක තුනේ ගොඩාක් වැඩ කරලත් අමාරුයි. හරිද? පාස් වෙන්න බැරි කමක් නැහැ. එතකොට හයි කැපැසිටි එකක්. එහෙම නැත්නම් අධික ලෙස මහන්සි වීමක් වෙන්න වෙනවා. ඔයාලට ගොඩක් දේවල් අත්හරින්න වෙනවා. නමුත් මතක තියාගන්න විභාගයකදී විභාගයක් පාස් වෙන්න යම් දෙයක් ලබා ගන්න ඔයාට කැපකිරීම කරන්න ඕනේ. කැපකිරීම කරන්නේ නැතුව යම් මොකුත් අපිට ලබා ගන්න බෑ. නිකන් ඉඳලා හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට තව අවුරුද්දක් තියෙනවා. අපි මේ මාසෙත් අයින් කරමු. ඔයාලට එතකොට තව අවුරුද්දකුයි මාසෙක වගේ කාලයක් තියෙනවා. ඒ කාලය තුල උපරිමයෙන් වැඩ කරන්න. එතකොට ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙන්න මේකේ වැඩසටහන ඔයගොල්ලන්ට පැහැදිලි. මොකද්ද වෙන්නේ මේකෙදි? අපි 4 වෙනි පාඩමෙන් පටන් ගන්නවා. පාඩමක් එතකොට ලස්සනට පාඩම් ටික කරගෙන යනවා පිළිවෙලට. නේ අර මෙහෙන් කරන්නේ 12න් එක පාඩමයි විභාගෙ ගෙට උනාම තියරි කවර් කරන්න ඕනේ කියලා 13න් පාඩමයි. නේ පාඩම් දෙපැත්තෙන් කරගෙන යනවා. ඉක්මනට අපි එතකොට කලින්ම තියරි ඉවර කරා කියලා කියන්න ඔයාලට 12න් පාඩමයි 13න් පාඩමයි එහෙම කවලම් කරලා කරනවා. එහෙම කරන එක තියරි ඉවර කරා කියන්න පුළුවන් එතකොට. නමුත් මේ පාඩම් ටික ලස්සනට පිළිවෙලට හදලා තියෙන්නේ මේකේ ක්‍රමවේදයක් තියෙන නිසා. පැහැදිලිද? මේකේ ක්‍රමවේදයක් තියෙනවා. නැත්තම් සිලබස් එකක් කොහොම හදන්නේ? ලස්සනට පිළිවෙලට පාඩම් ටික දාලා මේවා මණ්ඩලයක් එකතු වෙලා හදලා තියෙන්නේ මේවා පිළිවෙලට ලස්සනට කරන්න ඕන නිසා. එහෙම නැතුව මුලින් එක පාඩමයි, මැදින් එක පාඩමයි, අගින් එක පාඩමයි එහෙම කරන්න හොඳ නැහැ. එහෙම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට ඔයාලට සමහරලාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලගේ බුද්ධි මට්ටමට ගැළපෙන විදිහට ඔයාගේ වයසත් එක්ක බුද්ධිය චුට්ට චුට්ට වර්ධනය වෙනවා. ඒ විදිහට තමයි මේ පාඩම් සකස් කරලා තියෙන්නේ. නේ උදාහරණයක් විදිහට ඕගොල්ලොන්ට ඒ කවුන්සල සමාගම් දාන්න තිබ්බනේ ඉස්සෙල්ලා. අවුල් ව්‍යාපාර දාන්න කලින් සමාගම් දානවා. නේ අර පස්සේ තියෙන මුදල් බහ ප්‍රකාශ වගේ පාඩමක් ඔයගොල්ලෝ තාම දන්නේ නැතුව ඒ වගේ පාඩමක් දානවා මුලට. එහෙම දාන්නේ නැත්නම් ඒව චුට්ටක් බරසාර වැඩි. එතකොට ඔයාට අමාරුයි තේරුම් ගන්න. ඔයා පිළිවෙලට මුලින් ඉඳන්ම හිටියම ස්ටෙප් එකකින් ස්ටෙප් එක ගියාම එතනට යනකොට ගානට ඔයාගේ මනසත් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක පිළිවෙලට පාඩමෙන් පාඩමට ලස්සනට කරගෙන යනවා. පැහැදිලිද? ඒතකොට 4 වෙනි පාඩමෙන් පටන් ගන්නවා. එතනින් එහාට පාඩම් ටික ලස්සනට පිළිවෙලට ඉවර කරනවා තියරි කරන අතරතුර ඔයගොල්ලොන්ගේ දැනුම වර්ධනය කරන අතරතුරම පාඩම් ටික කරගෙන යන අතරතුර මොකද්ද කරන්නේ අපි? හැම පාඩමක් අවසානෙම අවුරුදු 10කට වඩා වැඩි පාස් පේපර්ස් ප්‍රමාණයක් කරනවා. ඒකට ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ පාඩමෙන් මොන වගේ තැන් වලින් දාන්නේ. ඔයාලගේ දැනුම අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒක නිසා ඔයාලගේ හැම පාඩමක්ම අවසානෙම පාස් පේපර්ස් කරනවා අවුරුදු 10කට වඩා වැඩි. ඊට අමතරව ඒ පාඩම් අමතක වෙනවට නිතර අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මොඩල් පේපර් කරලා සාකච්ඡා කරනවා. ඒ අතරතුර ඔයාගේ MCQ අවබෝධය. එහෙම නැත්නම් ඔයාගේ MCQ පේපර් එකට තියෙන බය ඒ ටික නැති කරන්න MCQ පේපර් උත් අපි කරනවා. පැහැදිලිද? පාඩම් වලින් බලනකොට MCQ පේපර් ඊට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. අර කරන ඒවට අමතරව. ඒතර අවසාන මාස දෙක තුල ඕගොල්ලොන්ට මාස දෙක හෝ එකමාර තුල ෆුල්ම පේපර් සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාලා ප්‍රශ්න 10 ආර්ථික විද්‍යාවේ ලියන ප්‍රශ්න 10ක් එනවා. ඔයාලා 10ක් උත්තර ලියන්න ඕනේ නැහැ. 5යි ලියන්න ඕනේ. නමුත් ඔයාට ෆුල් පේපර්ස් ලියන්න අපි වැඩේ කරලා දෙනවා. ඔය දෙවෙනි කොටසේ ප්‍රශ්න 10ක් තියෙනවා. 10න් 5 දවන අනිත් පාඩම් ටික ගන්න ඕනේ නෑනේ. ඒ වගේ අවබෝධවල ඉන්න පුළුවන්.
ඒත් පුතා ඔයා MCQ පේපර් එකේ ප්‍රශ්න 50ම කරන්න ඕන. එතකොට MCQ පේපර් එක හැදෙන්නේ ඔයා තෝරගන්න පාඩම් ටිකකින් විතරක් නෙවෙයි. MCQ පේපර් එක හැදෙන්නේ ඔයා තෝරගන්න පාඩම් ටිකකින් විතරක් නෙවෙයි. නේ? ඒක සම්පූර්ණම විෂය නිර්දේශයෙන්ම තමයි MCQ පේපර් එක නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාට අර තෝරාගත්ත පාඩම් ටිකක් විතරක් බලලා මේ වැඩේ කරන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා මොකද්ද? සියලුම පාඩම් ටික බලන්න. සියලුම පාඩම් ටික අවබෝධ කරගන්න. පැහැදිලිද? වෙනි කොටසෙන් ඔයාලට ප්‍රශ්න අතහරින්න පුළුවන්. යම් කිසි ප්‍රශ්න පහක් මත අරින්න පුළුවන්. 10ක් තියෙනවා. 10න් 5යි කරන්න ඕන. එතකොට ඔයාලට පහක් මත අරින්න පුළුවන්. ඉරිගානිකේ මත අරින්න බෑනේ. ඒ නිසා මේ දෙකටම ගැලපෙන විදිහට දෙකටම ඔයාට උත්තර ලියන්න පුළුවන් විදිහට මේ වැඩේ අපි කරනවා. මේක පියවරෙන් පියවර යන්නේ. එක දවසේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා මේ ඔක්කොම එක දවසේ කරයි කියලා. එහෙම කරන්න බෑ. පියවරෙන් පියවර තමයි යන්නේ. පාඩමක් අවසන් කරලා ඒ පාඩම අතරතුර කරලා ඔයාලට පේපර්ස් පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. තමයි මේක ලස්සනට යන්නේ. පැහැදිලිද? එතකොට වැඩපිළිවෙල ඕක. මේ ක්ලාස් එකේ ඉදිරියට යන වැඩපිළිවෙල ඕක. වැඩපිළිවෙල පැහැදිලිනේ. ඔයාලගේ ක්ලාස් එකේ වැඩපිළිවෙල මේක. වැඩපිළිවෙල පැහැදිලි. එහෙනම් අපි යමු අද කොටස අපි අද පාඩම පටන්ගෙන ටිකක් කරලා යම් අවබෝධයක් ගමු. අපි යම් කෙලින්ම හතරවෙනි පාඩමට. මතක තියාගන්න හතරවෙනි පාඩමෙන් පටන් ගත්තට මුල් පාඩම් තුන ඔයාලට රිවිෂන් එකක් විදිහට කරලා ඒකෙත් අර විදිහම අවුරුදු 10ක වඩා වැඩි කාලයක පේපර්ස් කරනවා. හරි ඒකත් මතක තියාගන්න අවුරුදු 10කට වඩා වැඩි කාලයක පේපර්ස් කරනවා ඒකෙත්. හරි ඒක මම ඉස්සරහට කතා කරන්නම්. ඒක දැම්ම ප්ලෑන් කරන්නේ අපි මේ විද්‍යාලයක ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා ඒ ටික අතහරිනවා කියන්නේ පස්සට දාගෙන ගොඩක් පස්සට දාන්නේ. ඒක චුට්ටක් අපි පැත්තකින් අපි පටන් ගන්නවා හතරවෙනි පාඩම. එතකොට ඔයාලගේ ඉස්කෝලේ හරි කොහේ හරි තව පන්ති වලට යනවා නම් ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේට කලින් මේ පාඩම් ටික ඉගෙන ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. එතකොට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවබෝධය තව වැඩි කර ගන්න පුළුවන්. මොකද මේක ඔයාලා ඉගෙන ගන්න අලුත්ම සබ්ජෙක්ට් එකක්. A level කරන ළමයෙක් ඉකෝන් කරනවා කියලා කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක්. මොකද එයාගේ ඒ පාසල් ජීවිතයේ කිසිම දවසක මේ සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගන්න හම්බෙලා නැහැ. ඒක නිසා මේකේ තියෙන සමහර වචන පවා වලට අලුත් වෙන්න පුළුවන්. ඒ තුලින් ඒක නිසා ඔයාලට මේක කලින් මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ පන්ති වල හරි තවත් පන්ති වලට යනවා නම් සහ ඔයාලගේ ඉස්කෝලේදී තව ටිකක් මේක දැනුම වර්ධනය කරගෙන මේ වැඩපිළිවෙල පාස් පේපර්ස් කරනවා, තව වෙන පේපර්ස් කරනවා ඕගොල්ලොත් එක්ක මොඩල් පේපර් කරනවා. මේ හැම එකක් එක්කම ඔයාගේ නොලෙජ් එක වර්ධනය වෙලා ඔය 2027 ඔයා විභාග ලියන්න කිට් වෙනකොට ඔයාට බය නැතුව ගිහිල්ලා එක්සෑම් එකට මුහුණ දීමේ හැකියාව තියෙනවා එතකොට. පැහැදිලිද? ඒක නිකන් එන්නේ නැහැ. කියන විදිහට වැඩ කරන්න. එහෙම වැඩ කරොත් ඔයාට බය නැතුව එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයගොල්ලෝ print out එක ගන්න ඇති කියලා. මම කලින්ම දාලා තිබුණා tut එක print out එකක් ගන්න කියලා. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ඒ tut එක print out එකක් ගන්න ඇති කියලා. හරි. ඒ නිසා මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරගෙනම ඔයගොල්ලොත් එක්ක කරන්නම්. ඔයගොල්ලෝගේ tut එකේ හිස් තැන් තියෙන තැන් මගේ tut එකත් එක්ක බලාගෙන මගේ ස්ක්‍රීන් එකත් එක්ක බලාගෙන ඔයගොල්ලන්ට සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. ස්ක්‍රීන් එක පේනවද පුතා? පොඩි මැසේජ් එකක් දාන්න මට. ඔයාලගේ ස්ක්‍රීන් එක පේනවද කියලා ඔයාලට ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක පේනවද කියලා මැසේජ් එකක් දාන්න. ඔයාලට මයික් ඔන් කරන්න පුළුවන්, වීඩියෝ ඔන් කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. පේනවනේ.
හරි. මම chat එකත් open කරගෙන තියෙනවා. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔයාලගේ මේ ටියුට් එකෙන් අපි කතා කරන්නේ හතරවෙනි පාඩමේ නිෂ්පාදන පිරිවැය කියන කොටස. පැහැදිලිද? හතරවෙනි පාඩමේ ටියුට් දෙකකට උගන්වන්නේ ඔයාලගේ මේ හතරවෙනි පාඩමේ පාර්ට් 1 එක. ඒ කියන්නේ හතරවෙනි පාඩමට අදාළව පාර්ට් 1 ටියුට් එක තමයි මේක. මේකදී අපි කතා කරන්නේ නිෂ්පාදන පිරිවැය පිළිබඳව. මේකේ පාර්ට් 2 එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරනවා වෙළඳපොළ ව්‍යුහයන් පිළිබඳව. පළවෙනි පාර්ට් එකෙන් කතා කරනවා නිෂ්පාදන පිරිවැය පිළිබඳව. දෙවෙනි පාර්ට් එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරනවා වෙළඳපොළ ව්‍යුහයන් පිළිබඳව. හැදිලිද? හරි. ඔයාලගේ පාඩමේ නම තමයි නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ ව්‍යුහය සහ සාධක වෙළඳපොළ. ඔයාලගේ හතරවෙනි පාඩම නිෂ්පාදන පිරිවැය වෙළඳපොළ ව්‍යුහය සහ සාධක වෙළඳපොළ කියන එක තමයි ඔයාලගේ හතරවෙනි පාඩම වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ හතරවෙනි පාඩමෙන් ඔයාලගේ පළවෙනි ටියුට් එක. එහෙම නැත්නම් මෙන්න මේ පාර්ට් 1 කියන ටියුට් එකෙන් අපි කතා කරන්නේ නිෂ්පාදන පිරිවැය කියන කොටස. ඊට පස්සේ දෙවි ටියුට් එකේ පාර්ට් 2 එකෙන් අපි කතා කරනවා වෙළඳපොළ ව්‍යුහය සහ සාධක වෙළඳපොළ. සාධක වෙළඳපොළ කියන්නේ එතන චුට්ටයි තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ වෙළඳපොළ ව්‍යුහය ගැන කතා කරනවා කියලා. ඒතර පාර්ට් 2 එකෙන් අපි කතා කරනවා වෙළඳපොළ ව්‍යුහය සහ සාධක වෙළඳපොළ ගැන. මේ පළවෙනි පාර්ට් එකෙන් අපි කතා කරනවා නිෂ්පාදන පිරිවැය ගැන. හැදිරිද? ඔයාලගේ ටියුට් එකේ ස්තැන් ටිකත් සම්පූර්ණ කරගන්න මේක කතා කරගන්න අතරතුර. ඉස්සලාම අපි බලමු ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙන්න මේ නිෂ්පාදන පිරිවැය ගැන අපි කතා කරන්නේ අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට යම් යම් පිරිවැයන් දරන්න වෙනවා. ඒවා කොහොමද හැදෙන්නේ? පිරිවැය හැදෙන්න බලපාන සාධක මොනවාද? මෙන්න මේවා අපි යොදා ගන්න නිෂ්පාදනයේදී මේකෙදි කතා කරන නිෂ්පාදන පිරිවැය වර්ග, නිෂ්පාදන කාලය පිළිබඳව මෙන්න මෙහෙම යම් මාතෘකා ටිකක් ඔයගොල්ලොත් එක්ක අපි කතා කරමු. ඒවා ඉස්සරහට චුට්ට අපි කතා කරන යක්. දැන් බලමු අපේ පළවෙනි මාතෘකාව තියෙන්නේ ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ආයතනය. නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කරනු ලබන ආයතන ව්‍යාපාර ආයතන ලෙස සැලකේ. මොකද්ද ළමයි? නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කරනු ලබන ආයතන තමයි ව්‍යාපාර ආයතනයක් කියලා කියන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය නිෂ්පාදිත ලබා දෙන්න, එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා ලබා දෙන්න යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කරන ව්‍යාපාර ආයතන අපි හඳුන්වනවා. නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කරන ආයතන අපි හඳුන්වනවා ව්‍යාපාර ආයතන කියලා. පැහැදිලිද? ව්‍යාපාර ආයතනයක් යන්නේ අදහස් කරන්නේ කුමක් කොපමණ කෙසේ නිෂ්පාදනය කරනවාද යන ගැටලු විසඳීමට සම්බන්ධ වන ආයතනයන්ය. ඔයාලා දන්නවා මොනවාද කියලා මේ. මොනවාද? කුමක් කොපමණ කෙසේ නිපදවනවාද? කුමක් කොපමණ නිපදවනවාද? කෙසේ නිපදවනවාද? මෙන්න මේ ගැටලු විසඳීමට සම්බන්ධ වන ආයතන අපි හඳුන්වනවා ව්‍යාපාර ආයතන කියලා. පැහැදිලිද? දැන් මේ අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාවට අනුකූලව. හරි. ඔයාලා තව ව්‍යාපාර කියන්නේ මොනවද කියලා අනිත් සබ්ජෙක්ට් වල ඉගෙනගෙන තියෙනවා. ඒක ඒ සබ්ජෙක්ට් එකේදී ඔයාලා අවධානය යොමු කරගන්න. මේකෙදි කතා කරන දේවල් මේකට අවධානය යොමු කරගන්න. පැහැදිලිද? එතකොට එහෙනම් නිෂ්පාදන එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරනු ලබන ආයතන ව්‍යාපාර ආයතන විදිහට අපි හඳුන්වනවා. ඒ වගේම ව්‍යාපාර ආයතනයක් යන්නේ අදහස් කරන තවත් ආකාරයකින් කියනවා නම් කුමක් කොපමණ කෙසේ නිෂ්පාදනය කරනවාද යන ගැටලු විසඳීමට සම්බන්ධ වන ආයතනයන් අපි හඳුන්වනවා ව්‍යාපාර ආයතන කියලා. පැහැදිලිද? සමාජයේ විසින් ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට බෙදා හැරීමට
ආර්ථික සම්පත් සංචලනය කිරීම ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යය වේ. හයිලයිට් කරගන්න. මොකද්ද ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යය? සමාජයේ විසින් ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට හා බෙදා හැරීමට ආර්ථික සම්පත් සංචලනය කිරීම ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යභාරය. සමාජයේ ඉන්න මිනිස්සු ඉල්ලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට බෙදා හැරීමට සහ ආර්ථිකයේ තියෙන සම්පත් එකතු කරලා සංචලනය කිරීම ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යය. එහෙම නැත්නම් ව්‍යාපාර ආර්ථිකයක තියෙන සම්පත් එකතු කරලා මිනිස්සු ඉල්ලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හැරීමට දාලා කටයුතු කරන එක තමයි ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. තේරුණාද? ඔන්න ඔයගොල්ලෝ දන්න ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක් තියෙනවා. බලන්න. ව්‍යාපාර සංවිධාන වර්ග. මේ ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන ව්‍යාපාර සංවිධාන කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා ව්‍යාපාර අධ්‍යයනයේදීත් ඉගෙනගෙන ඇති. මොනවාද? ශ්‍රී ලංකාවේ කටයුතු කරන ව්‍යාපාර ආයතන මොනවාද? තනි පුද්ගල ව්‍යාපාර නේ, එක් පුද්ගලයෙක් විසින් සතු කර පැවැත්වෙන ව්‍යාපාර. තනි පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යොදලා තනිව තීරණ ගනිමින් මේ තනිව ව්‍යාපාර කටයුතු පාලනය කරමින් පවත්වාගෙන යනවා කියලාද? තනි පුද්ගල ව්‍යාපාර කියලා. නේ, දෙවෙනියට තියෙනවා හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ දෙදෙනෙක් හෝ කීප දෙනෙක්, දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා සාමූහිකව පවත්වාගෙන යන ව්‍යාපාර අපි හඳුන්වනවා මොනවාද? හවුල් ව්‍යාපාර කියලා. මේවා පිළිබඳව ඔයගොල්ලෝ අවබෝධයක් තියෙනවද? නේ, බිස්නස් වලදී ව්‍යාපාර සංවිධාන කියන පාඩම මේ වෙද්දි ඉවර ඇති. එහෙම නැත්නම් සමහරලාට මේ පාඩම වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට යන්නේ. නමුත් එතකොට මේවා පිළිබඳව ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මේවා ආරම්භ කරන්නේ කොහොමද? මේ වගේ වාසිය අවාසිය මොනවාද? නේ, මේවා සඳහා භාවිතා වන නීති රීති මොනවාද? මේවා පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. හරි? මෙතනදී මම ඒවා කතා කරන්නේ නැහැ. මෙන්න මේ වගේ ව්‍යාපාර කිහිපයක් තියෙනවා කියලා විතරයි ඔයගොල්ලොත් එක්ක අපි කතා කරන්නේ. පැහැදිලිද? එහෙනම් මොනවද තියෙන ව්‍යාපාර? තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, සීමා සහිත පෞද්ගලික සමාගම් තියෙනවා. පුද්ගලික සමාගම් තියෙනවා. ඒ වගේම පොදු සමාගම් තියෙනවා. ඊළඟ මාතෘකාවේ තියෙන්නේ පෞද්ගලික කියලා. ඒක පොදු සමාගම්. නේ? පෞද්ගලික සමාගම්, පොදු සමාගම්. එහෙම නැතුව ගත්තොත් අපි පොදුවේ ගත්තොත් සමාගම් තියෙනවා. හරි? සමාගම් කියන්නේ මොනවද? කොටස්කරුවන් කොටස් ආයෝජනය කරලා පවත්වාගෙන යන ව්‍යාපාර. මේ වගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පෙනී සිටීමේ හැකියාව තියෙනවා. නේ? අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් ව්‍යාපාර. මේ කොටස් වෙළඳපොළ තුල සමහර ඒවා ලියාපදිංචි වෙලා තියෙනවා. සමහර ඒවා ලියාපදිංචි වෙලා නැති ව්‍යාපාරක් තියෙනවා. හරි? ඊළඟට රජයේ පවත්වාගෙන යන ව්‍යාපාර තියෙනවා. නේ? රජයේ සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, ඊට අමතරව සමූපකාර ව්‍යාපාර තියෙනවා. ඊට අමතරව පළාත් පාලන ආයතනය වලින් පවත්වාගෙන යන ව්‍යාපාර තියෙන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න එහෙනම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන වර්ග. ඔන්න මම ඊට ආයෙ නැවත දාලා තියෙනවා. නේ? ව්‍යාපාර කටයුතු කරන ඒවා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්යාපාර, සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත ඊළඟ එක පොඩ්ඩක් හදාගන්න පොදු සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, සමූපකාර ව්‍යාපාර, මෙන්න මේ වගේ දේවල් අපි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරනවා. එහෙනම් මේගොල්ලෝ මොනවද කරන්නේ? සම්පත් භාවිත කරලා නේ, සංචලනය කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරලා මිනිස්සු ඉල්ලන, සමාජයේ විසින් ඉල්ලන, එහෙම නැත්නම් පාරිභෝගිකයන් විසින් ඉල්ලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒගොල්ලොන්ට බෙදා හරිනවා. මෙන්න මේ ව්‍යාපාර වලින් ආයතන වලින් කරන්නේ ඒක. ව්‍යාපාර ආයතනවල පරමාර්ථ. මෙන්න මේ ව්‍යාපාර ආයතනවල පරමාර්ථ තියෙනවා. මේ ව්‍යාපාර ආයතනවල පරමාර්ථ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අරමුණු පරමාර්ථ මොනවද කියලා දන්නවා. හරි? ව්‍යාපාරයක් අනාගතයේ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේවල් තියෙනවා. එහෙනම් මෙන්න මේ ව්‍යාපාරත් මේ ව්‍යාපාර කටයුතු කරන්නේ අනාගතයේ යම් යම් දේවල් බලාපොරොත්තු. මොනවද බලන්න? දිගු කාලීන පැවැත්ම. නේ? කවුරුත් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන එනවද? අද ආරම්භ කරලා සතියකින් වහලා දාන්න හිතාගෙනද ව්‍යාපාර කටයුතු කරන්න එන්නේ? නෑ, එහෙම එන්නේ නෑනේ. කවුරුත් එහෙම එන්නේ නෑනේ.
අද ව්‍යාපාරයක් ආරම්භ කරනවා හෙට ව්‍යාපාරේ වහලා දාන්න හිතාගෙන තමයි මම ව්‍යාපාරයක් කරන්නේ. එහෙම කවුරුත් ව්‍යාපාර කරන්න ඉන්නේ නෑනේ. හැමෝම ඉන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් වෙළඳ පොළට ව්‍යාපාරයක් රැගෙන ඉන්නේ මොනා කරන්නද? මේක දිගු කාලයක් පවත්වාගෙන යන්න. නේ? අද ඇවිල්ලා හෙට වහලා දාන්න නෙමෙයි. ව්‍යාපාරයක් අද ආරම්භ කරලා හෙට වහලා දාන්න නෙමෙයි කවුරුත් ඉන්නේ. හැම ව්‍යාපාරයක්ම ඉන්නේ හැම ව්‍යාපාරයකම අරමුණක් වෙන මොකද්ද? දිගු කාලයක් තුල වෙළඳපොළ තුල රැඳිලා ඉන්නේ. දිගු කාලයක් තුල වෙළඳපොළ තුල රැඳිලා ඉන්නේ. දෙවෙනි එක තමයි ලාභ ඉපයීම. නේ? ලාභ ඉපයීම. ලාභ පරමාර්ථයෙන් තොරව ඉන්න ව්‍යාපාරයක් තියෙනවා. හැබැයි ගොඩක් බොහොමයක් ව්‍යාපාරවල පරමාර්ථයේ ලාභ ඉපයීම. ඊළඟ එක සමාජයට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා සාධාරණ මිලට හිඟකමකින් තොරව බෙදා හැරීම. සමාජයේ ඉන්න මිනිසුන් ඉල්ලන භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට හිඟකමකින් තොරව ලබා දීම. ඒ කියන්නේ හිඟකමකින් තොරව ලබා දෙනවා කියන්නේ. ඒ සමාජයේ ඉන්න මිනිසුන්ට ඒවා හිඟ වෙන්නේ නැතුව, ඒ කියන්නේ මිනිසුන්ට භාණ්ඩ නැති වෙන්නේ නැතුව වෙළඳ පොලේ ඒවා දිගින් දිගටම අඛණ්ඩව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද? සාධාරණ මිලකට. සමාජයේ අවශ්‍ය එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට හිඟයකින් තොරව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේක. පැහැදිලිද? ඊළඟට ගුණාත්මක නිෂ්පාදන සැපයීම. පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් සමාජයේ ඉන්න මිනිස්සුන්ට ගුණත්වයෙන් උසස් භාණ්ඩ සපයන්න ව්‍යාපාර ආයතන විසින් බලාපොරොත්තු වෙනවා. ළමයි මොකද්ද? ගුණාත්මක නිෂ්පාදන. පාරිභෝගිකයන්ට හොඳ නිෂ්පාදිතයක් දෙන්න. එහෙම නැත්නම් සමාජයේ ඉන්න මිනිස්සුන්ට හොඳ නිෂ්පාදනයක් දෙන්න ව්‍යාපාරික ආයතන බලාපොරොත්තු වෙනවා. ඊළඟ රැකියා සැපයීම. සමාජයේ ඉන්න මිනිස්සුන්ට රැකියාවන් සපයනවා. මේ ව්‍යාපාර රැකියා සපයනවා. ඒ ව්‍යාපාරවල වැඩ කරන්නේ. නේ ඊට පස්සේ අතරමැදියන් විදියට කටයුතු කරනකොට රැකියා සපයනවා. ව්‍යාපාර කටයුතු නිෂ්පාදන කටයුතු කරනකොට කර්මාන්තශාලා පවත්වාගෙන යනකොට මේවත් එක්ක රැකියා සපයනවා. මිනිසුන්ට රැකියාවන් ලබා දෙනවා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම. අර ඉස්සල්ලාත් අපි කතා කරා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම. ජාතික ආරක්ෂාව සැලසීම. මෙන්න මේ වගේ පොදුවේ තියෙන අරමුණු කිහිපයක් තියෙනවා. මෙතන රාජ්‍ය ආරක්ෂාව සැලසීම කියන එක මම දාලා තියෙනවා. මෙතන රජයේ ව්‍යාපාරයක් තියෙනවානේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර විතරක් නෙවෙයි අපි කතා කරන්නේ. තිබුණා මෙතන රජයේ යටතේ පාලනය වෙන ව්‍යාපාරත්. ඒතකොට රජයේ යටතේ මෙන්න මේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම වැනි ඒවත් ඒ වගේ පරමාර්ථත් ඒ වගේ අරමුණුත් රජයේ ව්‍යාපාරවල තියෙනවා. පැහැදිලිද? මෙම ව්‍යාපාර සංවිධාන විසින් විවිධ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරනවා යයි ප්‍රකාශ කළද සෑම ව්‍යාපාර සංවිධානයකම මූලික පරමාර්ථයේ ලාභ ඉපීම වේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ගොඩක් ව්‍යාපාරවල මූලික පරමාර්ථය එහෙම නැත්නම් ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මොකක්ද? ලාභ ඉපීම. පැහැදිලිද? මෙසේ ව්‍යාපාර සංවිධාන විසින් විවිධ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරනවා කියලා අපි හිතුවට බොහෝමයක් ව්‍යාපාරවල මූලික පරමාර්ථය වෙන්නේ ලාභ ඉපීම. ලාභ උපයන්නේ නැතුව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ නේ. ඒ නිසා තමයි ලාභ ඉපීම මූලික පරමාර්ථය වෙන්නේ. ලාභ නැමැතිව කිසිදු ව්‍යාපාර ආයතනයක් දිගු කාලීනව ඉදිරියට කරගෙන යා නොහැකිය. ලාභයක් නැත්තම් කිසිම ව්‍යාපාරයක් දිගු කාලීනව පවත්වාගෙන යන්න බෑ. අලාභ සහිතව කෙටි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අපි අර පළමුවෙන් කතා කරපු ව්‍යාපාර ආයතනයක අරමුණක් වන දිගු කාලීන පැවැත්ම. එහෙම නැත්නම් ව්‍යාපාරයක් වෙළඳපොළ තුල දිගු කාලයක් රැඳිලා ඉන්නවා කියන බලාපොරොත්තුව නැති වෙන්න පුළුවන්. ලාභ නැත්තම් දිගු කාලයක් වෙළඳපොළ තුල රැඳිලා ඉන්න බෑ. තේරුණාද? දිගු කාලයක් රැඳිලා ඉන්න නම් මොනවාද තියෙන්න ඕනේ? ලාභ තියෙන්න ඕනේ. ලාභ නැතුව කොහොමද වෙළඳපොළේ රැඳිලා ඉන්නේ? නේ අලාභ ලැබෙමින් කෙටි කාලයක් රැඳිලා ඉන්න පුළුවන්. දිගු කාලයක් අලාභ ලැබෙමින් කැමතිද කවුරුත්? නේ ආයෝජකයේ ව්‍යාපාරවල ආයෝජනය කරන්න කැමතිද? එහෙම කැමති නෑ. නේ එහෙනම් ව්‍යාපාරයක් දිගු කාලීනව පවත්වාගෙන යන්න නම් ඒ ව්‍යාපාරය මොනවාද ලබන්න ඕන? ලාභ ලබන්න ඕන. නේ ව්‍යාපාරය එහෙම දිගු කාලයක් පවත්වාගෙන යන්න නම් ඒ ව්‍යාපාරය ලාභ ලබන්න ඕන. පැහැදිලිද?
ළමයි එතෙන්ට එනකන් යම් අවබෝධයක් ඔයගොල්ලන්ට හම්බුණාද? චුට්ටක් ඒ ටික බලන්න. පැහැදිලිද ළමයි? මෙන්න මේවා ටික මෙන්න මේ පිරිවැය වර්ග ටික අපිට ඕන වෙනවා ආර්ථික ලාභය ගණනය කරද්දී සහ ගිණුම් කරන ලාභය ගණනය කරද්දී ඔයාට මේ පිරිවැයන් පිළිබඳව වෙන වෙනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් ඔයාට ඉස්සරහද අපි කතා කරන ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය ගණනය කරන්න අපහසු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා මේ හොඳට මතක තියාගන්න ඍජු පිරිවැයට එන්නේ මොනවාද? වක්‍ර පිරිවැයට එන්නේ මොනවාද කියලා. හරි. ඊළඟට අපි කතා කරමු වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය, එහෙම නැත්නම් ගම්ම්‍ය පිරිවැය, එහෙම නැත්නම් ආරෝපිත පිරිවැය. වක්‍ර පිරිවැය, ගම්ම්‍ය පිරිවැය, එහෙම නැත්නම් ආරෝපිත පිරිවැය. මේ එක එක නම් වලින් හඳුන්වනවා. පැහැදිලිද? බලන්න. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය. හොඳට හයිලයිට් කරගන්න. ඍජු පිරිවැය කිව්වේ මොකද්ද ළමයි? ආයතනයක් පිටතින් මිලදී ගන්න. එහෙම නැත්නම් ආයතනයක් මුදලින් වියදම් කරලා කරන වියදම් තමයි ඍජු පිරිවැය කියලා කිව්වේ. ඕනනම් ආයෙ සැරයක් බලන්න මේ. මොකද්ද බලන්න? තව සැරයක් බලන්න. නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන යෙදවුම් මිලදී ගැනීමට. එහෙම නැත්නම් කුලියට ගැනීමට මුදලින් ගෙවනු ලබන වියදම් ඍජු පිරිවැය ලෙස හැඳින්වේ. දැන් අපි ආයතනයේම දේවල් යොදාගත්තා නම් මුදලින් ගෙවනවද? උදාහරණයක් විදිහට ඔයා ව්‍යාපාරයක් කරනවා. ඔයා ගාව ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක ගොඩනැගිල්ලට ඔයා සල්ලි ගෙවා ගන්නවද? මේ ගෙවල් කුලී කියලා? එහෙම කරන්නේ නැහනේ. නේ? එහෙනම් ඍජු පිරිවැයේ තියෙන්නේ මොකද්ද? අපි ආයතනයක් පිටතින් මිලදී ගන්න දේවල්. අපි ගාව නැති පිටතින් මිලදී ගන්න දේවල් වෙනුවෙන් දරණ පිරිවැය තමයි ඍජු පිරිවැය. බලන්න. නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන යෙදවුම් මිලදී ගැනීමට. මිලදී ගන්න, එහෙම නැත්නම් කුලියට ගන්න. මිලදී ගැනීමට හෝ කුලියට ලබා ගැනීමට මුදලින් ගෙවනු ලබන වියදම් තමයි ඍජු පිරිවැය විදිහට අපි අදහස් කරන්නේ. එහෙම නැත්නම් හඳුන්වන්නේ. පැහැදිලිද? දැන් වක්‍ර පිරිවැයේදී මොකද්ද කියන්නේ ළමයි? බලන්න. වක්‍ර පිරිවැයේදී මොකද්ද කියන්නේ? වක්‍ර පිරිවැයේදී කියනවා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය. ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය හෙවත් ආරෝපිත පිරිවැය ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන ආයතනයේ සතු සම්පත්වල ආයතනයේ තිබ්බ දේවල් යොදාගත්තම ඒවට වෙන ආවස්තික පිරිවැය අපි හඳුන්වනවා වක්‍ර පිරිවැය කියලා. ඒවා යොදාගත්තම කොහොමද ආවස්තික පිරිවැයක් හටගන්නේ? මේ ප්‍රශ්නයක් තියෙනවානේ ඔයාලට. ආයතනය සතු දේවල් යොදාගත්තම කොහොමද ආවස්තික පිරිවැයක් හටගන්නේ? ඔන්න පුතා ඔයා ගාව ඉඩමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ගාව ගොඩනැගිල්ලක් තියෙනවා. ඔයා ව්‍යාපාරයක් කරනකොට ඔයා ඒ ගොඩනැගිල්ල භාවිතා කරනවා. මොනවටද? ඔයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඔයා ගාව තියෙන ඒ ගොඩනැගිල්ල භාවිතා කරනවා. ඔන්න ගන්න උදාහරණයක්. හරිද? ඔන්න දැන් ඔයා ගාව ගොඩනැගිල්ලක් තියෙන නිසා ඔයා ව්‍යාපාරය කරන්න වෙනත් කොහෙන්වත් ගොඩනැගිල්ලක් ගන්න යන්නේ නැහැ. එතකොට දැන් ඔයාට ගොඩනැගිල්ලක් මිලදී ගන්න හරි කුලියට ගන්න හරි වියදමක් ගියාද? එහෙම නැත්නම් ඔයා සල්ලි ගෙව්වද? නෑ. ඔයා සල්ලි ගෙව්වේ නෑ. අපි හිතමු ඔයාගේ ව්‍යාපාරය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය පිටතින් මිලදී ගත්තා. හරි. ඔයා ඒවට සල්ලි ගෙව්වා. නේ? ඔයා මොන හරි ව්‍යාපාරයක් කරන්න ඕන යනවා. ඔයා ගාව ගොඩනැගිල්ලක් තියෙන නිසා ඔයා ගොඩනැගිල්ලක් කුලියට ගන්න යන්නෙත් නෑ. ඔයා ගොඩනැගිල්ලක් මිලදී ගන්න යන්නෙත් නෑ. පැහැදිලිද? ඔයා ගාව දැන් ගොඩනැගිල්ලක් තියෙනවා ව්‍යාපාරය පවත්වාගෙන යන්න. ඒක නිසා ඔයා ගොඩනැගිල්ලක් කුලියට ගන්නෙත් නෑ. ඔයා ගොඩනැගිල්ලක් මිලදී ගන්නෙත් නෑ. ඇයි දැන් ඔයා ගාව ගොඩනැගිල්ලක් තියෙනවනේ. ඔයා අනිත් ඒවා ටික එළියෙන් ගත්තා. ඔයාගේ ව්‍යාපාරේ කටයුතු කරන්න අවශ්‍ය අනිත් දේවල් ටික ඔයා ගත්තා කියලා හිතන්නකෝ එළියෙන්. එහෙනම් එයාලට සල්ලි ගෙවන්න සිද්ධ වුණා. අන්න අර උඩ කියපු එකට එතකොට යනවා. දැන් ඔයාගේ ගොඩනැගිල්ලට ඔයාම සල්ලි ගෙවා ගන්නවද? නෑනේ. ඔයාගේ ගොඩනැගිල්ලට මම මේ ගොඩනැගිල්ල කුලියට ගත්තා කියලා මාසෙකට මගේ account එකට ගාණක් දාගන්නේ නෑනේ ඔයා. නේ? හැබැයි මේ වක්‍ර පිරිවැය කියලා කියන්නේ ඔයා මේ ගොඩනැගිල්ල ඔයා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නැතුව වෙන කාට හරි කුලියට දෙන්න තිබ්බා. නේ? ඕනනම් ඔයාගේ ගොඩනැගිල්ල ඔයා ව්‍යාපාරයක් කරේ නැත්නම් ඔයාට මොනා කරන්න තිබ්බද? ඔයාගේ මේ ගොඩනැගිල්ල කුලියට දීලා කුලී ආදායමක් ලබා ගන්න තිබ්බා. නේ? ඔයාගේ ගොඩනැගිල්ල කුලියට දීලා
ඔයාට කුලී ආදායමක් ලබා ගන්න තිබුණා. ඒක නැති වුණා මොකක් නිසාද? ඔයාගේ ව්‍යාපාරයට ඒ ගොඩනැගිල්ල ඔයා යොදාගත්ත නිසා මොකද්ද උනේ පුතා? නේ ඔයාට ඒ ගොඩනැගිල්ල වෙනත් කෙනෙකුට කුලියට දීලා ලබා ගන්න තිබුණ කුලී ආදායම මොනවා වුණාද? අහිමි වුණා, නැති වුණා. අන්න පුතා පිරිවැයක් හටගත්තා. ආර්ථික විද්‍යාවට අනුව නම් පිරිවැයක් හටගන්න. හැබැයි ගණකාධිකාරියා මේක එහෙම කියන්නේ. අපි ඉස්සරහට කතා කරමු. ගණකාධිකාරියා මේක පිරිවැයක් විදියට දකින්නේ. ගණකාධිකාරියා පිරිවැයක් විදියට දකින්නේ එළියට ගෙවුවා නම් විතරයි. මොන හරි මිලදී ගන්න, අම්ද්‍රව්‍ය මිලදී ගන්න සල්ලි එළියට ගෙවුවොත්, ව්‍යාපාරයෙන් එළියට සල්ලි ගෙවුවොත් තමයි එයා පිරිවැයක් විදියට හඳුරගන්නේ. ඌට පේන්නේ විතරයි. ඒ ආර්ථික විද්‍යාඥයා එහෙම නෙවෙයි කියන්නේ. ආර්ථික විද්‍යාඥයා කියනවා මේ විනිෂ්පාදන කටයුත්තක් සඳහා දරන සියලුම සම්පත්වල ආවස්තික පිරිවැය කිව්වේ ඒකට. ඒතකොට මෙන්න මේ ඒක නිසා තමයි මේ පිරිවැය ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා අපි බෙදාගන්නේ. හරිද? ඒතකොට මෙන්න මේ වක්‍ර පිරිවැය කියලා කියන්නේ තමන්ගේම එහෙම නැත්නම් ආයතනයේ තුලම තියෙන නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේවල් වලින් ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ආයතනයේ සතු සම්පත්. ආයතනයේ සතු සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න. අන්න ඒවා නිෂ්පාදනයේ කටයුතු සඳහා යොදාගත්තම ඒවා වෙන ඒ වගේ යොදවලා ගන්න තිබුණ ආදායම් ලබා ගන්න තිබුණ අවස්ථාව නැති වුණා. දැන් මම ගත්ත උදාහරණේ ඔයා ගාව ගොඩනැගිල්ලක් තිබුණා. ඔයා ඒ ගොඩනැගිල්ල ගත්ත ඔයාගේ ව්‍යාපාර කටයුත්ත කරන්න. ඒ නිසා මොකද්ද වුනේ? ඔයාට ඒ ගොඩනැගිල්ල වෙනත් කෙනෙකුට කුලියට දීලා ලබා ගන්න තිබුණ කුලී ආදායම නැති වුණා. ඔයා ඒ ගොඩනැගිල්ල වෙනත් කෙනෙකුට කුලියට දීලා ලබා ගන්න තිබුණ කුලී ආදායම නැති වුණා. අන්න ආරෝපිත පිරිවැයක්. ඒක අපි පිරිවැයක් ආරෝපණය කරනවා. නේ? අන්න ඒ නිසා තමයි අපි මෙතනදි කියන්නේ අපේ සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත්තම ඒ සඳහා දරන ආවස්තික පිරිවැය තමයි අපි ආරෝපිත පිරිවැය කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් වක්‍ර පිරිවැය කියලා මෙතනදී හඳුන්වන්නේ. තේරුණාද? එනම් ආයතනයේ තම නිෂ්පාදන කටයුතු වලදී ඍජු ලෙස මූල්‍ය වියදමක් නොදැරුවත් දැන් ඔය අර අමුද්‍රව්‍ය මිලදී ගන්න වගේ ඍජුවේ ඔයා වියදමක් දරුවේ නැහැ. නේ? ඔයා ගෙවල් කුලිය හරි එහෙම නැත්නම් ගොඩනැගිල්ල මිලදී ගන්න හරි නේ මම ගත්ත උදාහරණෙත් එක්ක ඔයා ගොඩනැගිල්ල මිලදී ගන්න හරි එහෙම නැත්නම් ඔයා ගොඩනැගිල්ලක් බද්දට ගන්න හරි ඍජුවේ වියදමක් දරුවේ නැහැ. හැබැයි ඔයාට ගොඩනැගිල්ලක් තිබ්බේ නැහැ කියලා හිතන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔයාට ගොඩනැගිල්ලකුත් කුලියට ගන්න වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඍජුවේ මුදල් වියදමක් දරන්න සිද්ධ වෙනවා. අන්න එතකොට යනවා පුතා මොකටද? ඍජු වියදම් වලට. දැන් මෙතනදී මොකද්ද උනේ? ඔයා ගාව තිබ්බ ගොඩනැගිල්ල ඔයාගේ ව්‍යාපාර කටයුත්ත සඳහා යොදාගත්ත නිසා ඔයා ඍජුවේ ගෙව්වේ නෑ වියදම. මුදලින් ගෙව්වේ නෑ ඍජුවේ. නේ? ඒ නිසා මේක ඍජු වියදමක් ඍජුවේ මුදලින් දරපු වියදමක් විදිහට හඳුනගන්නේ නෑ. වෙනත් භාවිතයක් සඳහා යොදාගත හැකිව තිබූ සම්පත් තම නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන අවස්ථාවලදී හටගන්නා පිරිවැය වේ. එහෙනම් එනම් ආයතනයේ තමන්ගේ දේවල් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත්තම ඍජුවේ අපි ඒ සඳහා මූල්‍ය වේදමක් දරන්නේ නැහැ. හැබැයි පුතා ඒව ටික වෙනත් කටයුත්තක යොදවලා ලබා ගන්න තිබුණ ආදායම් ටික අහිමි වෙලා යනවා. එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන කටයුත්තකට යොදා ගන්න තිබුණ අවස්ථාව නැති වෙලා ගියා. අන්න එතනදී පිරිවැයක් හටගන්න. ඒක තමයි වක්‍ර පිරිවැය කියන්නේ. මේවායේ ආවස්තික පිරිවැය ගණනය කර වක්‍ර පිරිවැයක් හෙවත් වක්‍ර පිරිවැයක් ලෙස නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කළ යුතුය. මොකද්ද කියන්නේ පුතා? හයිලයිට් කරගන්න. අර ඍජු පිරිවැයද කිව්වේ අපි පිටතින් මෙලදී ගත්තනේ. එහෙම නැත්නම් ආයතනයේ කටයුතු ආයතනයේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න කුලියට ගන්න හරි මිලදී ගන්න හරි දරපු දේවල් වෙනුවෙන් දරන වියදම් තමයි ඍජු පිරිවැය කියලා කිව්වේ. දැන් මෙතනදී මොකක්ද කියන්නේ වක්‍ර පිරිවැය එහෙම නැත්නම් ආරෝපිත පිරිවැය එහෙම නැත්නම් ගම්ම්‍ය පිරිවැය මොකක්ද කියන්නේ? නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය තමයි අපි ආරෝපිත පිරිවැය කියලා කියන්නේ. මේවට අපි ඍජුවේ දරන්නේ. හැබැයි මේවා අපි ඍජුවේ දරුවේ නැති වුණාට මුදලින් මේවා අපිට වෙන කටයුත්තක යොදලා ලබා ගන්න තිබුණ ආදායම් අහිමි වෙලා ගිහිල්ලා. ඒ නිසා මේවාට ආවස්තික පිරිවැය ගණනය කරලා මේවා වක්‍ර පිරිවැයක් ලෙස නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරනවා ආර්ථික විද්‍යාවේදී. නැත්නම් ආර්ථික විද්‍යාඥයා. තේරුණාද?
කිසියම් නිෂ්පාදකයෙක් තම නිෂ්පාදන කටයුතු සඳහා තමන්ට හිමි ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ වැනි ප්‍රාග්ධන වත්කම් හෝ අයිතිකරුවන්ගේ ශ්‍රමය වැනි දෑ යොදාගත හැකියි. කිසියම් නිෂ්පාදකයෙක් තමන් නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී තමන් ගාව තියෙන ගොඩනැගිල්ල තමන්ට අයිති ගොඩනැගිල්ල තමන්ගේ ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන්. තමන්ට අයිති යන්ත්‍ර සූත්‍ර තමන්ගේ ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන්. තමන්ට අයිති මෝටර රථ ප්‍රාග්ධන වැනි දේවල් තමන්ගේ ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? සමහරලාට අයිතිකරුගේ වත්කම් විතරක් නෙවෙයි අයිතිකරුගේ ශ්‍රමය යොදා ගන්නව වෙන්නත් පුළුවන්. නේ? මෙම තමන්ගේම සම්පත් ව්‍යාපාර සඳහා භාවිතයට නොගන්නේ නම් ඒවා පිටතින් මිලදී ගැනීමට සිදුවන අතර ඒ සඳහා මූල්‍යමය වශයෙන් ගෙවීම් කිරීමට සිදුවේ. ඔයා ගාව මේ සම්පත් නැත්තම් ඔයාට ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න මොනා කරන්න සිද්ධ වෙනවද? ඔයාට ඒවා ටික පිටතින් මිලදී ගන්න සිද්ධ වෙනවා. පිටතින් ගන්න සිද්ධ වෙනවා. පිටතින් ගත්තොත් ඒ ටික අපිට පිටතින් නිකන් හම්බ වෙනවද? පිටතින් ඒවා අපිට නිකන් දෙන්නේ නැහැ ළමයි නේ නිකන් දෙන්නේ නැහැ එහෙනම් ඒවට අපිට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා ඔයා ගාව තියෙන සම්පත් ඔයා ව්‍යාපාරයට යොදාගත්තම ඔයා ඍජුවේ වියදමක් දරන්නේ නැහැ ඒ වෙනුවෙන් හැබැයි ඔයා ගාව මේ සම්පත් නැත්තම් ඔයාට සිද්ධ වෙනවා කොහෙන් ගන්නද පිටතින් මිලදී ගන්න සිද්ධ වෙනවා හැබැයි ඔයාට පිටතින් මිලදී ගන්න සිද්ධ වුණා නම් ඒ සඳහා වියදමක් දරන්න සිද්ධ වෙනවා තේරුණාද ඔයා පිටතින් මිලදී ගත්තා නම් ඔයාට ඒ වෙනුවෙන් වියදමක් දරන්න සිද්ධ වෙනවා. හැබැයි තමන් ගාව තියෙන නිසා යොදාගත්ත නිසා ඔයාට ඍජුවේ වියදමක් දරන්න ඕන නැහැ. එවිට එම ගෙවීම් ඍජු පිළිවෙලක් ලෙස සටන් වේ. ඔයා ගාව නැතුව ඔයා පිටතින් මිලදී ගත්තා නම් අන්නේ සඳහා දරපු වියදම් ඍජු වියදමක් විදියට සඳහන් වෙනවා. නමුත් මෙහිදී අයිතිකරුවන් තමන්ට අයිති සම්පත් ව්‍යාපාරයට යොදාගෙන ඇති බැවින් එවැනි ඍජු පිරිවැයක් නොමැතිවත් එම සම්පත් පිටතින් මිලදී ගැනීමට සිදුවේ නම් ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය ආරෝපිත පිරිවැයක් ලෙස සලකනු ලැබේ. ඔයා ගාව තිබුණ නිසා ඔයා ඍජුවේ වියදමක් දැරුවේ නැහැ. හැබැයි ඒවා අපි පිටතින් මිලදී ගත්තා නම් මෙන්න මේ වගේ වියදමක් දරන්න වෙයි කියලා හිතලා. එහෙම නැත්නම් අපි ඒවා වෙන නිෂ්පාදන කටයුත්තක් සඳහා යොදාගත්තා නම් අපිට මේකෙන් මෙන්න මේ වගේ වියදමක් එහෙම නැත්නම් ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒවට අපි පිරිවැයක් ආරෝපිත කරනවා. ඒවා තමයි අපි හඳුනාගන්නේ ආරෝපිත පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය කියලා. පැහැදිලිද? ඒවට තමයි අපි කියන්නේ ආරෝපිත පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය කියලා. තේරුණාද? ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය පැහැදිලිද? මේව හොඳට ඔලුවට දාගන්න, හොඳට අවබෝධ කරගන්න. මේවා ඉස්සරහට ඕන වෙනවා. හරි? ඒතකොට දැම්ම මේව ඔලුවට දාගන්න. එතකොට ආය අමතරව ලොකුවට මේව කරගන්න දෙයක් නැහැ. පස්සේ මතක තියාගන්න විතරයි තියෙන්නේ. හරි? ඒව එතකොට ඔයාලා ප්‍රශ්න වල උත්තර ලියද්දි මේවත් එක්කම ඉන්න දැන්. දැන් ඔයාලා එහෙමයි මේ යම් දෙයක් ලබා ගන්න ළමයි කැපකිරීම කරන්න ඕන. පුළුවන් තරම් මේවත් එක්කම ඉන්න මේ කාලය තුල. වෙන දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. දැන් ඔයා මේවත් එක්ක ඉන්න මොනවද වෙන්නේ? ඔයාට සමහරක් වෙලාවට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න බැරි වෙයි. නේ? ෆිල්ම් එකක් බලන්න යන්න බැරි වෙයි. නිදහසේ ඉන්න බැරි වෙයි. නිදා ගන්න බැරි වෙයි හරියට. නිදා ගන්න කඩු කරන්න වෙයි. ඒවා කරොත් තමයි මේවා පාස් වෙලා හොඳ විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව තියෙන්නේ. හැදිලිද? කැපකිරීම කරන්න නැතුව ඔය ඔක්කොම කරොත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් නේද? මේක සාමාන්‍යයෙන් පාස් කරගන්න පුළුවන් ඒ සමහරක්. ඒත් ෂුවර් නෑ. නේ විශ්වවිද්‍යාලයට යන්න නම් හොඳ ලකුණක් ගන්න නම් හොඳ රෑන්ක් එකක් ගන්න නම් ඔයාට දේවල් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. එහෙම කැපකිරීම කරොත් තමයි යම් දවසක ඔයාට ඔයාගේ ඇචීව්මන්ට්ස් වලට යන්න පුළුවන්. එහෙනම් මේවත් එක්කම ඉන්න. ඔයාට තව අවුරුද්දයි මාසයක් විතර තියෙන්නේ. අවුරුද්දයි මාස දෙකක් කියන්නකෝ. ඔයාට අවුරුද්දයි මාස දෙකක් මේවත් එක්ක ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා වෙන දේවල් එක්ක ඉන්න. වැඩිපුර කාලයක් දවසේ වැඩි කාලයක් ඔයා මේවත් එක්කම ඉන්න. ඒක තමයි හොඳම දේ. වෙන ඒ කියන්නේ අනිත් දේවල් කැප කරන්න සිද්ධ වෙන එතකොට. නේ? යා නෑද ඇඟ ගෙවල් යන්න බැරි වෙයි. නේ? ඒක පොඩ්ඩක් කැප කරන්න. එහෙම කැපකිරීම කරේ නැත්නම් ඔයාට මේවා කරගන්න බැරි වෙනවා. ඔයාගේ achievements වලට යන්න බැරි වෙනවා. හරිද? හරි. ඊළඟට අපි යනවා වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග මොනවාද කියලා හඳුනා ගන්න.
වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග මොනවාද කියලා හඳුනා ගන්න. හරි බලන්න වක්‍ර පිරිවැයට ඇතුළත් වෙන දේවල්. වක්‍ර පිරිවැය කිව්වේ මොකද්ද? ආයතනය සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදනය සඳහා යොදාගත්තම ඒ සඳහා දරන ආවස්තික පිරිවැය තමයි අපි වක්‍ර පිරිවැය විදියට හඳුනාගත්තේ. බලන්න. අහිමි වන බදු කුලී ආදායම sorry. මොකද්ද? එකක් තමයි අහිමි වන බදු කුලී ආදායම. බලන්න අහිමි වන බදු කුලී ආදායම කියන්නේ මොකක්ද කියලා? ඉස්තන් තියෙනවනේ පුතා සම්පූර්ණ කරගන්න. අහිමි වන බදු කුලී ආදායම. ආයතනය සතු ඉඩම් හා ගොඩනැගිලි නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම නිසා කැප කරන ලද බදු කුලී ආදායම. ඔයා ගාව තියෙන ඉඩම් ගොඩනැගිලි වගේ දේවල් ඔයාගේ ව්‍යාපාරයට යොදාගත්තම ඒවා වෙනත් කටයුත්තක යොදවලා ලබා ගන්න තිබුණ කුලී ආදායම අහිමි වෙලා යනවා. බදු කුලී ආදායම අහිමි වෙලා යනවා. නේ? අන්න එහෙනම් එකක් එනවා අහිමි වන බදු කුලී ආදායම. ඒක නිසා අපි ඒවට පිරිවැයක් ආරෝපණය කරනවා. තේරුණාද? දෙවෙනි එක අහිමි වන පොලී ආදායම. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය. අයිතිකරු විසින් ව්‍යාපාරයේ යොදා ඇති ප්‍රාග්ධනය ව්‍යාපාරයේ ආයෝජනය නොකර ඊළඟ හොඳම විකල්පයේ ආයෝජනය කළේ නම් එයින් ලබාගත හැකිව තිබූ ඉපයුමයි. ඔයා මේ ව්‍යාපාරයක් පටන් ගන්න යම්කිසි ගාණක් ආයෝජනය කරන ප්‍රාග්ධනයක් ආයෝජනය කරන. ඔයා ඒ ව්‍යාපාරයේ ඒ ප්‍රාග්ධනයේ ඒ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නේ නැතුව ඔයා ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන හිටපු ව්‍යාපාරයේ ආයෝජනය කරා නම් ඔයාට හම්බ වෙන නේ ඔයාට ගන්න තිබුණ ඉපෙීම අහිමි වෙලා යනවා. මොකද ඔයා මේ කටයුත්තට නැත්තම් මේ ව්‍යාපාරයට ඒ ප්‍රාග්ධනය යොදවපු නිසා. එහෙනම් ඔයා මේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවපු නිසා වෙනත් ව්‍යාපාරයකට යොදවලා ඉපෙීම ලබා ගන්න තිබුණ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා අපි ඒකට ආරෝපණය කරන පිරිවැයක් අහිමි වන පොලී ආදායම කියලා. ඊළඟට ශ්‍රමයේ ආවස්තික පිරිවැය. ශ්‍රමයේ ආවස්තික පිරිවැය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ ශ්‍රමය එම ව්‍යාපාරයට යොදවන්නේ නැතිව වෙනත් විකල්පයක යෙදුවේ නම් එමගින් ඉපැයීමට තිබූ ආදායම. ඔයාගේ ශ්‍රමය ඔයාගේ ව්‍යාපාරයේ යොදවනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඔයාට වෙනත් රැකියාවක් හරි එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් කරලා ලබා ගන්න තිබුණ ආදායම අහිමි වෙලා යනවා. නේ? ඔයාගේ ව්‍යාපාරයට ඔයාගේ ශ්‍රමය යොදවපු නිසා ඔයාට වෙනත් ව්‍යාපාරයක එහෙම නැත්නම් ඔයාට වෙනත් රැකියාවක් කරලා ලබා ගන්න තිබුණ ආදායම මොනවා වෙලා යනවද? අහිමි වෙලා යනවා. ඔයා මේ ව්‍යාපාරයට ඔයාගේ ශ්‍රමය යොදවපු නිසා ඔයාට වෙනත් ව්‍යාපාරයක් කරලා ලබා ගන්න හැකියාව තිබුණ ආදායම අහිමි වෙලා යනවා. තේරුණාද? එහෙනම් අහිමි වන ශ්‍රමයේ ආවස්තික පිරිවැය. ඊළඟට ප්‍රාමාණික ලාභය. හොඳට මතක තියාගන්න මේක. හරි? ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මග හරව ගන්න මග හැරෙන ප්‍රශ්නයක්. ප්‍රාමාණික ලාභය. ප්‍රාමාණික ලාභය. බලන්න. ව්‍යාපාරයේ අයිතිකරු බොහෝ විට ව්‍යාපාරයේ ව්‍යවසායකයා ලෙස කටයුතු කරයි. එලෙස නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් නිෂ්පාදකයා උපයා ගැනීමට අපේක්ෂා කරන අවම ලාභය ප්‍රාමාණික ලාභය ලෙස හැඳින්වේ. අවසරයක් හොඳට බලන්න. ව්‍යාපාරයේ අයිතිකරු බොහෝ විට ව්‍යාපාරයේ ව්‍යවසායකයා වේ. හරිද? ලෙස කටයුතු කරන. එලෙස නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් නිෂ්පාදකයා උපයා ගැනීමට අපේක්ෂා කරන අවම ලාභය ප්‍රාමාණික ලාභය විදිහට අපි හඳුන්වනවා. එහෙනම් ඒක මොකද්ද? ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් අයිතිකරුවෙක් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යාමෙන් බලාපොරොත්තු වන අවම ලාභය. උදාහරණයක් විදිහට හිතන්න ඔයා හෝටලයක් පවත්වාගෙන යනවා. ඔයා මේ හෝටලයෙන් බලාපොරොත්තු වෙන යම්කිසි ලාභයක් එහෙම නැත්නම් ආදායම. ඒ ආදායම ලාභය ලැබෙන්නේ නැත්නම් ඔයා දිගට කරන් යන්නේ නෑ. ඔයා වෙනත් එකකට මාරු වෙනවා. එහෙනම් ව්‍යාපාරයක් ඒ පවතින ව්‍යාපාරයේ තියාගෙන යන්න අයිතිකරුවෙක් අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගාණ. ඒක තමයි අපි හඳුන්වන්නේ ඉපයීම. අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගාණ එහෙම නැත්නම් අවම වශයෙන් බලාපොරොත්තු වෙන ලාභය අපි හඳුන්වනවා
ප්‍රාමාණික ලාභය කියලා. තවත් උදාහරණයක් විදිහට ඔන්න එක්කෙනෙක් ඉන්නවා ව්‍යාපාරිකයෙක්. එයා ඇඳුම් ෂොප් එකක් කලින් කරගෙන යනවා. මොකද්ද? ඇඳුම් ෂොප් එකක් එයා කරගෙන යනවා. හරිද? එයා ඇඳුම් ෂොප් එකක් කරන එක නවත්තලා අපි හිතමු වෙනත් ව්‍යාපාරයක් කරනවා කියලා මොකක් හරි. ඇඳුම් ෂොප් එකක් එයා පවත්වාගෙන ගියා. එයාට මාසෙකට රුපියල් 25000ක ලාභයක් තිබුණා. ඇඳුම් ෂොප් වල ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයා ඇඳුම් ෂොප් එකක් පවත්වාගෙන ගියා. ඒ ඇඳුම් ෂොප් එක පවත්වාගෙන යාම නිසා ඔහුට රුපියල් 25000ක මාසික ලාභයක් තිබුණා. හරිද? මෙයා කල්පනා කරනවා මේකට වඩා හොඳයි වෙන ව්‍යාපාරයක් කරා නම් කියලා. එයා පටන් ගන්නවා හાર્ඩ්වෙයාර් එකක්. හරි? නිකම් මම මේ උදාහරණයක් ගන්න. එයා පටන් ගන්නවා හાર્ඩ්වෙයාර් එකක්. හරි. එයා හાર્ඩ්වෙයාර් එක පවත්වාගෙන යන්න අඩුම වශයෙන් එයා කීයක් බලාපොරොත්තු වෙනවද? අඩුම. මාසෙන් මාසික ලාභය කීයක් බලාපොරොත්තු වෙනවද? 25000ට වඩා වැඩි ගාණක්. අඩුම වශයෙන් 25000ක්වත් ඕන. ඇයි ඒ? එයා රෙදි කඩේ කරගෙන ගියාම එයාට මාසෙකට 25000ක් හම්බ වුණා. නේ? එයා හાર્ඩ්වෙයාර් එකක් පවත්වාගෙන යද්දි 20000ක ලාභයක් ආවොත් එයා හાર્ඩ්වෙයාර් එක දිගටම කරන්නේ ඇයිද? කරන් යන්නේ නැහැ නේ පුතා. ඇයි? එයාට වාසියිනේ. හાર્ඩ්වෙයාර් එක කරගෙන යනවට වඩා වාසියිනේ. ආයි අර රෙදි කඩේ කරන් යන්නේ. ඇයි? ඇයි ඒ? රෙදි කඩේ කරන් යද්දි එයාට 25000ක් හම්බුණානේ. එහෙනම් හાર્ඩ්වෙයාර් එක කරන් යද්දි එයා අඩු වශයෙන් බලාපොරොත්තු වෙන මොකද්ද? 25000ක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් එයා මොකද්ද කරන්නේ? ඒ ව්‍යාපාරේ නවත්ත දාලා ආයෙ අර රෙදි බිස්නස් එකට යනවා. හැදෙන්නේ. එහෙම නැත්නම් රැකියාවක් කරන ඉන්න කෙනෙක් රැකියාව නවත්තලා තමන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. රැකියාවක් කරනවා එයාට මාස රුපියල් 50000ක් හම්බ වෙනවා වැටුප. එයා ඒක නවත්තලා බිස්නස් එකක් පටන් ගන්නවා. ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙනම් එයා මේ ව්‍යාපාරයෙන් අවම වශයෙන් කීයක් බලාපොරොත්තු වෙනවද ලාභය? අවම වශයෙන් 50000ක්වත් හම්බ වෙන්න ඕන. නැත්තම් මොකද කරන්නේ? එයා මේ ව්‍යාපාරේ නවත්තලා එයා නැවත ආයෙ රැකියාවට යනවා. එයි. අර එයා බලාපොරොත්තු වන අවම ලාභය හම්බ වෙන්නේ නැහැ. මොකද එයා බිස්නස් එකක් කරනවට වඩා ලාභය එයා රැකියාවක් කරනවා. නේ? එයි එයා රැකියාවක් කරද්දි 50000ක් හම්බුණානේ එයාට. ඒක නවත්තලා ව්‍යාපාරයක් කරාම 50000ට වඩා අඩුවෙන් හම්බුනොත් එයා මේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්නේ නැහැ. ඇයි එයා බලාපොරොත්තු වන අවම ලාභය එයාට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ව්‍යවසායකයෙක් යම්කිසි ව්‍යාපාරයක රඳවා තියාගන්න ඔහු අවම වශයෙන් බලාපොරොත්තු වන ලාභය තමයි ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. මේක තියෙන්න ඕනේ. මේක ලැබුණ නැත්නම් එයා මේ ව්‍යාපාරේ නවත්තලා වෙන එකකට යනවා. එහෙනම් ව්‍යවසායකයෙක් යම් ව්‍යාපාරයක රඳවා තබා ගන්න අවම වශයෙන් බලාපොරොත්තු වන ලාභය තමයි මොකද්ද? ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. හරි? ප්‍රාමාණික ලාභය කියන්නේ ඒක. මේ ව්‍යවසායකත්වයේ නැමැති නිෂ්පාදනයේ සාධකයේ ආවස්තික පිරිවැයයි. කියන්නේ මෙය නිෂ්පාදන සාධකයේ මේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයේ ආවස්තික පිරිවැය. ඊළඟ එක අවසාන එක ආර්ථික ක්ෂය වීම. මොකද ළමයි? ආර්ථික ක්ෂය වීම. ආර්ථික ක්ෂය වීම යනු දෙන ලද කාලයක් තුළ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපොළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. අපි දන්නවා ඔයාලා ඉගෙන ගන්න ඇති නිෂ්පාදන සම්පත් වල ප්‍රාග්ධනය ගැන ඉගෙන ගද්දී ඒවා භාවිතා කිරීමේදී ක්ෂය වෙනවා කියලා ඉගෙන ගත්තා. අන්නේ ඒව නිසා ආර්ථික ක්ෂය වීම කියන්නේ ඒක. ආර්ථික ක්ෂය වීම කියන්නේ දෙන ලද කාලයක් තුළ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපොළ වටිනාකමේ අගය පහළ බැසීම. මේවලත් අපි ආරෝපණය කරනවා. පිරිවැයක්. පැහැදිලිද බලන්න? තමයි ටික. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය පැහැදිලිද බලන්න? පොඩි ටයිම් එකක් කරන් බලන්න ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය පැහැදිලිද කියලා. හරි. ඊළඟට පුතා එහෙනම් අපි බලමු ආර්ථික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය අතර වෙනස. මොකද්ද? ආර්ථික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය අතර වෙනස. ඉස්තන් තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. ආර්ථික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය අතර වෙනස. බලන්න. ආර්ථික පිරිවැය කියන්නේ මොකක්ද කියලා බලන්න. සරිලම්. ආර්ථික පිරිවැය බලන්න. නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන සියලුම ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය. එතනදී අපි ආයතනයේ පිටතින් මිලදී ගත්තද එහෙම නැත්නම් ආයතනයේ තියෙන දේවල් විතරක් පාවිච්චි කරාද එහෙම කතන්දරයක් නෑ. යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා කැප කරනු ලබන
සියලුම ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය තමයි අපි මොකක් විදිහටද ගන්නෙ? ආර්ථික පිරිවැය කියලා කියන්නේ. එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී දරනු ලබන ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය යන දෙකෙහිම එකතුවයි මේ ආවස්තික පිරිවැයට සමාන වේ. ඒ කියන්නේ මේ නිෂ්පාදන කටයුත්ත නිසා දරන ආවස්තික පිරිවැයට සමාන වෙනවා. ඒකට හේතුව තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කැප කරපු සියලෝම ආර්ථික සම්පත්වල පිරිවැය අරගෙන තියෙනවා. සියලෝම ආර්ථික සම්පත්වල පිරිවැය අරගෙන තියෙන නිසා ඒක සමානයි ආවස්තික පිරිවැයට. එහෙනම් හයිලයිට් කරගන්න. එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී දරනු ලබන ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකෙහිම එකතුව. අන්න ඒක හොඳට හයිලයිට් කරගන්න. එහෙනම් ආර්ථික පිරිවැය කියන්නේ මොකද්ද පුතා ළමයි? මොකද්ද පුතා? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී දරනු ලබන ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුව. හරිද? දැන් ඔයා කමීට කලින් චුට්ටකට කලින් ඉගෙන ගත්තා. ඍජු පිරිවැය කියන්නේ මොකද්ද? වක්‍ර පිරිවැය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. නේ? මම කියවනේ ඉස්සරහට මේ දෙක හොඳට බලා ගන්න. ඉස්සරහට කතා කරනවා අපි ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය කියලා. හරි? ඔන්න දැන් මේ කොටසට ආර්ථික ලාභය කියන්නේ මොකක්ද එහෙනම්? යම් කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා දරනු ලබන සියලුම ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදාගත්ත එහෙම නැත්නම් ගිය දරනු ලබන ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුව තමයි මොකද්ද? ආර්ථික පිරිවැය කියලා කිව්වේ. පැහැදිලිද? ඒක නිසා අපි හඳුන්වනවා ආර්ථික පිරිවැය කියලා. හරි? අන්න එයා හැටි තියෙනවා. ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඔයාලට එක සම්පූර්ණ කරගන්න. ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. එහෙනම් ආර්ථික පිරිවැය කියන්නේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකේ එකතුව. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුව තමයි ආර්ථික පිරිවැය කියලා කියන්නේ. පැහැදිලිද? සම්පූර්ණ කරගන්න ඔයාලගේ හිස්තනක් ඇත්තේ ඒක සම්පූර්ණ කරගන්න. ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී යොදා ගන්නා ඉහත සංරචක දෙකම ආවස්තික පිරිවැය සංකල්ප දෙකක් බැවින් ආර්ථික පිරිවැය සමානයි ආවස්තික පිරිවැය. ඔන්න තව එකක්. ඉහත අපි යොදාගත්ත දෙකම ආවස්තික පිරිවැයට අයිති වෙන නිසා ආර්ථික පිරිවැය සමාන වෙනවා පුතා ආවස්තික පිරිවැය කියන්නේ. ආර්ථික පිරිවැය හැදෙන්නේ කොහොමද? ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. එහෙම නැත්නම් තව නමක් තියෙන්න පුළුවන්. ඍජු පිරිවැය සහ ආරෝපිත පිරිවැය කියලා තියෙන්නත් පුළුවන්. ඒත් හරි. අපි කලින් ඉගෙන ගත්තානේ. ආර්ථික පිරිවැය කියන්නේ එහෙනම් ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුව. ඒ වගේම ඒක සමානයි ආර්ථික පිරිවැය සමානයි ආවස්තික පිරිවැයට. ආර්ථික පිරිවැය සමානයි පුතා ආවස්තික පිරිවැයට. හරි. ඊළඟට යනවා අපි ගිණුම් කරන පිරිවැයද. ගිණුම් කරන පිරිවැයට. ගිණුම් කරණයේදී පිරිවැය ලෙස සලකන්නේ ව්‍යාපාරයක් විසින් පිටතින් මිලදී ගන්නා යෙදවීම සඳහා දරන වියදම් පමණි. ඔන්න හයිලයිට් කරගන්න. හොඳට හයිලයිට් කරගන්න. ගිණුම් කරණයේදී එහෙම නැත්නම් ගණකාධිකාරියා පිරිවැය විදියට සලකන්නේ ව්‍යාපාරයක් විසින් පිටතින් මිලදී ගන්නා යෙදවීම සඳහා දරන වියදම්. ගණකාධිකාරියා පිරිවැය විදියට සලකන්නේ මොනවද පුතා? ආයතනයක් පිටතින් මිලදී ගත්ත දේවල් සඳහා දරන වියදම්. ඒක තමන්ගේ දේවල් ව්‍යාපාර කටයුතු සඳහා යොදාගත්තා කියලා ඒ සඳහා අපි ආරෝපණය කරන පිරිවැය ගණකාධිකාරියා පිරිවැය විදියට ගණන් ගන්නේ නැහැ. හරි? ගණකාධිකාරියා ඒක පිරිවැය විදියට ගණන් ගන්නේ නැහැ. හරි? ගණකාධිකාරියා එහෙම නැත්නම් ගිණුම් කරන පිරිවැයේදී වෙන්නේ ආයතනයක් පිටතින් මිලදී ගත්ත දේවල් සඳහා දරන වියදම් විතරයි ගණකාධිකරණ පිරිවැයට ඇතුළත් වෙන්නේ. එනම් ඍජු පිරිවැය පමණක් ගිණුම් කරණයේදී පිරිවැය ලෙස සලකනු ලබයි. හයිලයිට් කරගන්න. ඒකත් හයිලයිට් කරගන්න. එහෙනම් ගිණුම් කරණයේදී පිරිවැය විදියට සලකන්නේ ඍජු පිරිවැය විතරයි.
හැබැයි ආර්ථික විද්‍යාවේදී ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකම පදනම් කරගත්තා. ආර්ථික විද්‍යාවේදී ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකම යොදාගත්ත පිරිවැය විදිහට හැබැයි ගිණුම් කරන පිරිවැයේදී යොදාගන්නේ මොනවාද? ඍජු පිරිවැය විතරයි. ඒ කියන්නේ ආයතනයක් පිටතින් මිලදී ගත්ත දේවල් සඳහා දරණ වියදම් විතරයි ගිණුම් කරන පිරිවැයේදී අපි සලකන්නේ. එහෙනම් සම්පූර්ණ කරගන්න ඔයාලගේ නෝට් එක ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය. ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය. sorry තමයි ගිණුම් කරන පිරිවැය සමානයි ඍජු පිරිවැය. ඔන්න ඊට පස්සේ වැදගත්ම එකක් තියෙනවා හොඳට highlight කරලා තියාගන්න. කිසියම් ගැටලුවකදී ගිණුම් කරන ෂය අර උඩ හම්බුණා ෂය වර්ගයක් ඒක නෙවෙයි. මොකද උඩ හම්බුනේ ෂය මේ තියෙන්නේ ආර්ථික ෂය වීම නෙවෙයි. ආර්ථික ෂය වීම නෙවෙයි. හොඳට මතක තියාගන්න මේක වරද්ද ගන්නවා ගොඩක් අය. ආර්ථික ෂය වීම ගන්නේ ආරෝපිත පිරිවැයට. එහෙම නැත්නම් වක්‍ර පිරිවැයට. මෙතන කියන්නේ ඒක නෙවෙයිනේ ළමයි. මේ මෙතන තියෙන්නේ වෙන කතාවක්. ඒක highlight කරලා තියාගන්න. හොඳට highlight කරලා තරුවකුත් දාලා තියාගන්න. කිසියම් ගැටලුවකදී ගිණුම් කරන ෂය වටිනාකමක් දීලා තියෙනවා නම් එයද ගිණුම් කරන පිරිවැයට ඇතුළත් කළ යුතුය. ගිණුම් කරන ෂයක් දීලා තියෙනවා නම් ඒක ඇතුළත් වෙන්නේ ගිණුම් කරන පිරිවැයට. ඒ කියන්නේ මොන පිරිවැයටද? ඍජු පිරිවැයට ඇතුළත් වෙන්නේ. ගිණුම් කරන ෂයක් ආර්ථික ෂයක් දීලා තියෙනවා වක්‍ර පිරිවැයට. හොඳට මතක තියාගන්න highlight කරගන්න හොඳට. කිසියම් ගැටලුවකදී ගිණුම් කරන ෂයක් දීලා තියෙනවා නම් ඒක විතරයි ගිණුම් කරන පිරිවැයට ඇතුළත් කරන්නේ. පටලවා ගන්න එපා. ආර්ථික ෂය ගන්න මොන පිරිවැයටද? ආරෝපිත පිරිවැයට. එහෙම නැත්නම් වක්‍ර පිරිවැයට. ගිණුම් කරන ෂය තමයි ගන්නේ මොන පිරිවැයටද? ගිණුම් කරන පිරිවැයට ගන්න ගිණුම් කරන ෂය විතරයි. පැහැදිලි නේද පුතා? හරි. ඒ ටික පැහැදිලි වුණාද? හරි. එතකොට එන්නේ ඔන්න එහෙනම් අපි අද දවසේ අපි කතා කරා මොනවද? අද දවසේ අපි කතා කරා නේ ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකක්ද? නේ ඊට පස්සේ එයාලගේ තියෙන අරමුණු මොනවාද? එහෙම නැත්නම් පරමාර්ථ මොනවාද? නිෂ්පාදන පිරිවැය ගැන චුට්ටක් කතා කරා. නේ ඊට පස්සේ අපි කතා කරා මොනවාද? ආර්ථික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය ගැන අපි කතා කරා. ඊට පස්සේ ඊට කලින් අපි කතා කරා ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ගැනත් අපි කතා කරා. හරි. එතනට එනකන් දැන් මෙතනට එනකන් මොන හරි ගැටලු තියෙනවද? හරි. හරි පුතා. එහෙනම් අද අපි ඔය මාතෘකා ටික තමයි මේ පාඩමේදී අපි අද කතා කරේ. මේ ටික හොඳට නැවත වතාවක් බලන්න. නෝට් එක සම්පූර්ණ කරගන්න බලන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් නැවත රෙකෝඩින් එක බලන්න. ඊළඟ දවසේ අපි මෙතනින් එහාට වැඩේ කන්ටිනියු කරගෙන යමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. සියලු දෙනා හොඳට වැඩ කරන්න, මහන්සියලා වැඩ කරන්න. ලොකු ගමනක් යන්න පුළුවන්. කාලය හොඳටම තියෙනවා. අවුරුද්දයි මාස දෙකක් තියෙනවා. ඒ මාස දෙක අවුරුද්දයි මාස දෙක හෝ මාසය තුළ උපරිම කැපවීමෙන් මේකට දෙන්න. උපරිම කැපවීම මේකට දීලා වැඩ කරන්න ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අපි ඊළඟ දවසේ හම්බ වෙමු.